අද අපේ Arduino 16 වෙනි වීඩියෝ එක. මම අද මේ වීඩියෝ එකේදී කියලා දෙන්නේ කොහොමද අපි ඩෙස්ක්ටොප් එකක් එහෙම නැත්නම් ලැප්ටොප් එකක් නැතුව ප්‍රෝග්‍රෑම් එකක් ලියලා කොහොමද ඒක Arduino board එකට අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් මේ වැඩේට අපිට තියෙන අපේ මොබයිල් ෆෝන් එක. ඉතින් මේ මොබයිල් ෆෝන් එක එහෙම නැත්නම් ටැබ්ලට් එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපි ගෙදර නැති වෙලාවකදී, ඒ කියන්නේ අපේ ඩෙස්ක්ටොප් එක හරි ලැප්ටොප් එක හරි අපි ගාව නැති වෙලාවකදී, අපි රිමෝට් ලොකේෂන් එකක ඉන්න වෙලාවකදී මේ ෆෝන් එක පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑම් එකක් ලියලා එහෙම නැත්නම් අපේ තියෙන ප්‍රෝග්‍රෑම් එකක් එඩිට් කරලා අප්ලෝඩ් කරන්න අපේ Arduino board එකට. ඉතින් මේ වැඩේට ඕන වෙන්නේ OTG කේබල් එකක් විතරයි Arduino board එකට අමතරව. ඉතින් අපි දැන් බලමු මේ වැඩේ කොහොමද කරන්න කියලා. මෙතන මම පාවිච්චි කරන OTG කේබල් එක මේකේ micro USB port එකයි USB female port එකයි තියෙනවා. අපිට මේක පාවිච්චි කරලා ෆෝන් එකයි අපේ Arduino board එක සම්බන්ධ කරගන්න පුළුවන්. මම මේ සම්බන්ධ කරන දේ කියන්න. අපි ඉස්සර බලමු මොකද්ද අපි use කරන app එක කොහොමද අපි ඒක use කරන්නේ කියලා. ඉතින් මම use කරන්නේ Arduino Droid කියන app එක. ඔයාලට මේක ගන්න පුළුවන් Play Store එකෙන්. Play Store එක ගිහලා search කරන්න Arduino IDE කියලා. මෙතන මම ඉස්සර search කරපු එකක්. එතකොට මම Arduino IDE කියලා search කරලා පස්සේ එනවා මෙන්න මේ විදිහේ result එකක්. මේකේ පළවෙනි result එක Arduino Droid. මෙන්න මේ app එක install කරගත්තා නම් අපිට මේ වැඩේ කරන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් මම දැන් මේක install කරගෙන තියෙනවා. මම ඒක මේ විදිහට ගිහිල්ලා open කරගන්නම්. මේකේ icon එකට එන්නේ Arduino Droid කියලා. මේ Arduino Droid කියන app එක මේ විදිහට open කරගත්තා පස්සේ මෙන්න මේ විදිහේ interface එකක් තියෙනවා. මේකේ මෙන්න මේ area එක තමයි අපිට program එක ලියන්න තියෙන්නේ. ඉතින් තාම මේකේ buttons වගේක් තියෙනවා. මම ඒ ටිකත් කියන්නම් ඉස්සරහට. මේක බැලුවොත් එහෙම අපිට ලියන්න පුළුවන් සාමාන්‍ය අපි කම්පියුටර් එකේ ලියනා වගේම. මම දැන් මේක ලියන්නම් void setup. ඊට පස්සේ මම දානවා මේකේ bracket එක. ඊට පස්සේ දානවා curly bracket එක. මේ විදිහට අපිට දාන් යන්න පුළුවන්, දාගෙන ලියා ගන්න පුළුවන්. ඉතින් අපිට සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට ලියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙහෙම ලියලා අපිට කරන්න තියෙන්නේ මේක අප්ලෝඩ් කරන්න. මම ඒකට example එකක් ගන්නම්. ඔයගොල්ලෝ දන්නවා අපේ Arduino IDE එකේ examples තියෙනවා. මේකෙත් ඒ විදිහටම example තියෙනවා. මේක අපි මෙන්න මේ option එකෙන් sketch කියන එකට ගිහිල්ලා sketch කියන එකේ තියෙනවා examples කියලා option එකක්. එතන ගියට පස්සේ normal PC එකේ තියෙන example ටික ඔක්කොම මේකෙත් තියෙනවා. අපි මේකට ගිහිල්ලා basic වල තියෙනවා blink කියන example එක. මම දැන් මේ blink කියන example එක open කරගන්නට අහනවා මෙයා මං දැන් කර හිටපු sketch එක ඕනද නැද්ද කියලා. ඒක අයින් කරලා කමක් නැද්ද කියලා අහනවා. ඉතින් මම ඒක yes කරලා කමක් නැහැ කියලා blink කියන example එක දාගන්නවා. ඉතින් මේ තියෙන blink example එක හැමෝම දන්නවා මේක. මම මේක කියලා තියෙනවා මගේ Arduino මම හිතන්නේ දෙවෙනි වීඩියෝ එකේදී. ඉතින් මේක මේ වැඩිපුරම තියෙන comment අයින් කරලා මේක පොඩි program එකක් තියෙන්නේ. ඉතින් හොඳට බලුවොත් පේන්නේ මොකද්ද මේකේ තියෙන්නේ කියලා. අපි දැන් බලමු මේ කොහොමද program එක upload කරන්න කියලා board එකට. ඉතින් අපි ඉස්සලාම OTG කේබල් එක මේ විදිහට ප්ලග් කරගන්නවා අපේ ෆෝන් එකට. ඊට පස්සේ අපි OTG කේබල් එකට සම්බන්ධ කරගන්නවා Arduino board එකෙන් එන කේබල් එක. ඉතින් අපි මේක අප්ලෝඩ් කරනකොට ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑම් එක අපි සේව් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට මම ඒක සේව් කරා. ඊට පස්සේ අපි මේක කම්පයිල් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ලැප් එකෙන් කරනකොට PC එකෙන් කරනකොට කම්පයිල් වෙලා තමයි අප්ලෝඩ් වෙන්නේ. ඒ වුණාට මේකද අපි අනිවාර්යෙන් කම්පයිල් කරන්න ඕනේ. මෙන්න මේ අකුණක් වගේ තියෙන සයින් එකෙන්. ඊට පස්සේ තමයි අපිට මේක අප්ලෝඩ් කරන්න පුළුවන් මෙන්න මේ බටන් එකෙන්. ඉතින් මම දැන් මේක අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරනකොට අහනවා මේ app එකට අපේ USB device එක access කරන්න දෙන්නද කියලා. ඉතින් මම කියනවා ඔව් එහෙම දෙන්න කියලා. ඕකේ කරනවා. ඊට පස්සේ error එකක් ආවා. error එකේ වැටෙනවා අවුලක් නෑ. අපි ආයෙ පාරක් අප්ලෝඩ් කරලා බලමු. හරි ඒ වෙලාවේ අප්ලෝඩ් වුණා. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ ප්‍රීමියම් version එක ගන්න කියලා. මම ඒක දෙන්න later කියලා මම හැබැයි ගන්නේ නැහැ later දුන්නට. ඉතින් ඔයාලට පේනවාද මේක මේ විදිහට LED එක blink කරනවා. ඉතින් මම ඕනනම් මේකේ පොඩි වෙනසක් කරලා පෙන්නන්න. දැන් මේක තියෙන්නේ delay එක 1000 කියලා මම delay එක මොකක්ද දාන්නේ 100ක් දාමු. 100ක් දාලා බලමු. මේකෙත් මම දාන්නම් 100ක් කියලා. දැන් මම මේක ඉස්සෙල්ලා වගේම save කරනවා. දැන් මේක example එකකින්ද ඒකෙම save කරන්න බෑ.
මම නිව් ෆයිල් දීලා මම ඒක දාගන්නම් lesson 16 කියලා. හරි මම දැන් මේ නමේ මේක සේව් කරනවා. දැන් මේක සේව් වුණා. දැන් මම මේක කම්පයිල් කරනවා. compilation finished. ඊට පස්සේ මට දැන් පුළුවන් මේක අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරන්න මෙන්න මේ බටන් එකෙන් uploading. හරි අප්ලෝඩ් වුණා. දැන් පේනවා ඇති මේ LED එක මිලිසෙකන්ඩ් 100ක ස්පීඩ් එකකින් ඒ කියන්නේ පරතරයක් ඇතුව බ්ලින්ක් වෙනවා. ඉතින් මේ විදිහට අපිට ඕනම ප්‍රෝග්‍රෑම් එකක් දාගන්න පුළුවන්, අප්ලෝඩ් කරගන්න පුළුවන් මේක ලියලා. ඉතින් මම තාම පොඩ්ඩක් කියන්න මේකේ තියෙන වෙනත් දේවල් ටිකක් ගැන. අපිට මේකේ ඌණ බෝඩ් එක නැතුව වෙනත් බෝඩ්ස් අපි පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් මේකේ settings වලට ගිහිල්ලා board type කියන එකෙන් වෙනස් කරගන්න අපි පාවිච්චි කරන බෝඩ් එක. මෙතන තියෙන අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන බෝඩ් එක මේ බෝඩ් එකට මේක සපෝට් කරනවා. අපි එතකොට අවශ්‍ය කරන බෝඩ් එක තෝරගන්න ඕනේ. තවත් මේක තියෙනවා ෆයිල් එකේ තියෙනවා new rename remove ඔය වගේ ඔප්ෂන් ටිකක්. ඊට පස්සේ edit ගියාට පස්සේ edit එකේ තියෙනවා undo redo search. ඊට පස්සේ මේකේ මෙන්න මෙතන තියෙනවා serial monitor එක. අපිට ඒ කියන්නේ මේ කම්පියුටරෙන් කරන හැම දෙයක්ම මේ ඇප් එකෙන් කරගන්න පුළුවන්. මේ serial monitor එකෙත් අපිට පුළුවන් මැෂින් එකේ වගේම baud rate එක වෙනස් කරගන්න. baud rate එක වෙනස් කරන්න මෙන්න මෙතනින් මෙතන මේ settings කියන බටන් එකෙන් පුළුවන් අපිට මේ baud rate එක අපිට කැමති ප්‍රමාණයකට වෙනස් කරගන්න. ඉතින් ඊට පස්සේ අපිට තවත් මේකේ ඔප්ෂන්ස් තියෙනවා ගොඩක්. ඕගොල්ලෝ පොඩ්ඩක් මේක පාවිච්චි කරලා පොඩ්ඩක් බලන්න මොනවද මේකේ ඕගලන්ට කරන්න පුළුවන් කියලා. ඉතින් මම ඔන්න කියලා දුන්න මූලිකවම කරන්න ඕන දේවල් ටික. මෙතනින් එහාට ඕගලන් අතේ තමයි වැඩේ තියෙන්නේ. පොඩ්ඩක් බලන්න. අපිට මේකෙන් කම්පියුටර් එක නැති වෙලාවකදී අපි ගෙදරින් එළිය ඉන්න වෙලාවකදී ෆෝන් එක පාවිච්චි කරලා ලේසියෙන්ම ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන් මේ විදිහට. හොඳයි මම දැන් කියලා දුන්නේ කොහොමද අපි ෆෝන් එකේ මේ Arduino Droid කියන ඇප් එක එහෙම නැත්නම් මේ IDE එක පාවිච්චි කරලා කොහොමද ප්‍රෝග්‍රෑම් එක ලියලා අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් පොඩ්ඩක් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න. තාම මොනවද මේකත් එක්ක කරන්න පුළුවන් කියලා. මේකේ serial monitor එක තියෙනවා. ඒක පාවිච්චි කරලා බලන්න. data send කරන්න, ඒ වගේම data receive කරන්න පුළුවන්. Bluetooth පාවිච්චි කරලා බලන්න මේකත් එක්ක. එතකොට අපිට Bluetooth readings ගන්න පුළුවන්. ultrasonic මේ වගේ හැම එකම අපිට මේකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. serial monitor එක තියෙනවා. ඒ වගේම මේ examples තියෙනවා. අපිට මේක තවත් මම දෙයක් කියන්නම්, පොඩි දෙයක් කියන්නම්. හබ් එකක් පාවිච්චි කරලා USB හබ් එකක් පාවිච්චි කරලා mouse එකයි keyboard එකයි Arduino board එක සම්බන්ධ කරගත්තා නම් අපිට මේක කම්පියුටර් එකක් වගේම පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රෝග්‍රෑම් එක keyboard එකෙන් ලියන්න පුළුවන්. mouse එක තියෙනවා. ඊට පස්සේ Arduino board එක සම්බන්ධ කරලා තියෙනවා. පොඩ්ඩක් මේවා කරලා බලන්න. මම මේවා කරලා බලලා තියෙනවා. ඉතින් කම්පියුටර් එක වගේම ඒතර ෆෝන් එකත් කම්පියුටර් විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. Arduino ප්‍රෝග්‍රෑම් ලියන්න. ඉතින් මේක කරලා බලන්න, වීඩියෝ එකක් දාන්න, මාව ටැග් කරලා දාන්න Facebook එකේ. එතන මට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ කරන දේවල්. ඉතින් හැමදාමත් වගේ මතක් කරනවා Sayan Electronics ඔයාලට Arduino සම්බන්ධ බඩු ගන්න පුළුවන්. ගොඩක් බඩු වලට වගකීමක් තියෙනවා. ඒ වගේම ඔයා කොළඹ පිටේ ඉන්න කෙනෙක් නම් ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මේ හැම දෙයක් ගැන ඒගොල්ලන්ගේ site එකේ sayanelectronics.com කියන site එකේ දාලා තියෙන. ඒ වගේ මේ පේන ෆෝන් නම්බර්ස් වලට කෝල් කරලා ඔයගලන්ට ඒගොල්ලන්ගේ විස්තර අහලා දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මතක් කරනවා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. එතකොට මම දාන වීඩියෝස් ඉක්මනටම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මගේ Facebook page එක නිසල් හේ Facebook එකේ search කරලා බලන්න නිසල් හේ කියලා මගේ page එක එනවා. ඒකත් like කරලා තියන්න. එතකොට ඔයාලට මගේ updates ඔක්කොම බලා ගන්න පුළුවන් ඉක්මනටම. ඉතින් හැමදාමත් වගේ මම කියනවා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද එතකොට අපිට මේ දැනුම බෙදා ගන්න පුළුවන්. ඒ වගේම මගේ ඔයගොල්ලෝ දන්නවා online robotic challenge කියලා මම competition එකක් කරා. ඒ competition එකේ ජයග්‍රාහකයන්ට තෑගි බෙදලා දුන්නා. රුපියල් 21000ක තෑගි voucher බෙදලා දුන්නා. ඉතින් ඒකේ වීඩියෝ එකක් තියෙනවා මගේ channel එකේ. online robotic challenge කියලා search කරන්න ඒ වීඩියෝස් වල බලන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක මම මෙතන නතර කරනවා. ඉස්සරහට පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා channel එකේ. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න subscribe කරලා එහෙනම් ගිහින් එන්න වීඩියෝ එක share කරන්න, like කරන්න, මොකක්ද ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාන්න. ඕගොල්ලෝ මේ ප්‍රශ්න දැක්කම උත්තර ගන්න ඕන නම් අනිවාර්යෙන් comment එකක් දාලා යන්න. එතකොට අනිත් කට්ටියට ඒක ගොඩක් හොඳ දෙයක් වෙයි. ඉතින් එහෙනම් ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.